සැකකරුවෙක්ට නවාතැන් පහසුකම් ලබා දීම එසේත් නැත්නම් ඔහු සඳහා ඔහුට සැඟව සිටීම සඳහා ආධාර අනුබල ලබා දීම කියන එක දණ්ඩි සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරද. පසුගිය කාල සීමාවේදී සිදු වූ වෙඩි තබා ගැනීමේ සිදුවීම්, ඒ වගේම මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරන විමර්ශන, එමෙන්ම අධිකරණ නියෝග අනුව සිදු කරන විමර්ශන ගණනාවක් මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය මගින් සිදු කරමින් පවතිනවා. මේ විමර්ශන වලට අදාළව සැකකරුවන් ගණනාවක් වගේම අවි ආයුධ සහ දේපල පොලිස් භාරයටගෙන තිබෙනවා. එමෙන්ම මෙම විමර්ශනවලදී පෙනී ගිය කාරණයක් තමයි මෙලෙස අපරාධ කර සැඟව සිටි සැකකරුවන් සඳහා නවාතැන් පහසුකම්, ඒ වගේම ඔවුන්ට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දීම යම් සිවිල් පුද්ගලයන් විසින් සිදු කර තිබෙන බවට. දණ්ඩි සංග්‍රහයේ 209 වෙනි වගන්තිය යටතේ යම් වරදකරුවෙක්ට නැත්නම් යම් සැකකරුවෙක්ට නවාතැන් පහසුකම් ලබා දීම, එසේත් නැත්නම් ඔහු සඳහා ඔහුට සැඟව සිටීම සඳහා ආධාර අනුබල ලබා දීම කියන එක දණ්ඩි සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ අනුව එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන්ුත් ඔවුන් අත්අඩංගුවටගෙන ඉදිරි නෛතික කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය මගින් කටයුතු කරනවා.